ඉතින් මේ වගේ ලස්සනට නීට් එකට කට් පොකට් එකක් මහගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් අපිට මේ කට් පොකට් එක මහගන්න මුලින්ම ඕන වෙනවා අපේ පොකට් එකේ පොකට් බෑග් එක. ඒ කියන්නේ පොකටින් එක. ගොඩක් කලිසම් වලට වගේ තමයි මේ කට් පොකට් එක යන්නේ අපි. ඉතින් මේ විදිහට අපි අපේ පොකට් බෑග් එක නැත්තම් පොකටින් එක කපාගෙන තියෙන. ඉතින් මේකේ සාමාන්‍ය දෙක අඟල් 10යි පළල වෙන්නේ අඟල් 8ක් විතර වගේ ගන්නවා. ඊළඟට මේකට ඕන කරනවා මෙන්න මේ විදිහට වෙල්ට් එකක්. වෙල්ට් දෙකක් ඕනි කරනවා. ඉතින් ඒ වෙල්ට් එකේ දිග වෙන්නේ අපි පොකට් එකේ පොකට් කටේ සාමාන්‍යයෙන් පොකට් කටක් එන්නේ විත් එක කියන්නේ පොකට් කටේ දිග තියෙන්නේ අඟල් 5මාරක් වගේ. එතකොට අඟල් 5මාරයි දෙපැත්තට අඟල් භාගේ අඟල් 6මාරකට වගේ මේක තිබුණා නම් ඇති. ඉතින් මම ගන්න පොකට් එක මම අඟල් 5කට ගන්න නිසා මේක අඟල් 6ක් දිගට තියෙනවා. මේ විදිහට ඉතින් මම ඒකට ඊට පස්සේ මෙහෙම ස්ටිප් කොටසක් අලවලා මේක දෙකට නමලා අයන් කරගෙන තියෙනවා. ඉතින් අපි හිතමු මේක තමයි අපේ කලිසම් පළුව කියලා. එතකොට අපේ කලිසම් පළුවේ අපි හොඳ පිට පැත්තෙන් මේ විදිහට අපි පොකට් එක ඇඳ ගන්නවා. මුලින්ම මේ විදිහට අපි පොකට් එකේ දිග අඟල් 5යි මග පොකට් කටේ දිගට මම ගත්තේ. ඊට පස්සේ අපි පොකට් කටේ විත් එක අඟල් භාගයයි. එතකොට ඒ අඟල් 5ක් දිගට අරගෙන අඟල් භාගයක් පළල අරගෙන අපි මෙහෙම කොටුව ඇඳ ගන්නවා. ඇඳගෙන මම මේ කඩඉරි වලින් දෙපැත්තට අඟල් කාල ලකුණු කරලා තියෙනවා. ඉතින් අපි මහ ගන්න යනකොට මේ කඩඉරට තමයි අපි මේ වෙල්ට් එක මෙහෙම හේතු කරගන්නේ. හේතු කරගෙන අපි මේක දිගේ මහගෙන යනවා. මහගෙන යනකොට අපිට මේක අනිත් පැත්ත හරවපුවාම වෙල්ට් එක අඟල් කාලයට මෙහිලා තියෙනවා. ඉතින් අපි වෙල්ට් එකෙත් ඕනනම් අඟල් කාලක් මෙහෙම අපි මාක් කර ගන්නවා. දැන් මම මේ විදියට ඇඳගත්ත අඟල් කාල ඒ කියන්නේ අපේ පොකට් එකේ විත් එක වෙල්ට් එකේ විත් එක තමයි අඟල් කාලක් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකට මොකද කරන්න කියලා. අපේ ලයිනින් කොටස පොකටින් කොටස මේ විදිහට අපි පොකට් එකේ හොඳ පිට කනිසම් පළුවේ කන පිට පැත්තට අපි තියනවා. හරියට මෙහෙම සෙන්ටර් වෙන්න තියන්න ඕනේ මැද තියලා මේ පැත්තට අරගෙන අපි මේකට මෙහෙම කරලා නිකන් නූලක් ගහ ගන්නවා. නූලක් ගහ ගන්නවා නැත්නම් අපිට මේක ලයිනින් එක එහෙම යනවා. ඊළඟට අපි මේක අරගෙන අපේ වෙල්ට් එකේ අපි මේ නැම්ම තියෙන පැත්ත තමයි දැන් මේ පැත්ත නෙමෙයි ඕපන් තියෙන පැත්ත මේ පැත්තට තිබ්බොත් එහෙම අපිට පොකට් එක මහපුවම මේක එන්නේ අනිත් පැත්තට. ඒකින්ද මේ නැම්ම තියෙන පැත්ත අපි මේ මෙතන කඩඉරට තියාගන්නවා. කඩඉරට තියාගෙන අපි මේකේ මේ මාක් එක මෙතනින් මෙහෙම දාගන්නවා. මේ පැත්තෙනුත් පොකට් කටේ එන්ඩ් එක අපි මාක් කරගන්නවා. මාක් කරගෙන අපි මේ ඉර දිගේම අපි මහගෙන යනවා. දැන් අනිත් පැත්තේ වෙල්ට් එකත් අරගෙන මේ විදිහටම මෙතෙන්න තියෙනවා. තියලා අපි මෙතෙන්ට මාක් එකක් දාගන්නවා මෙහෙම. දාගෙන අපි මේ විදිහට මහගෙන යනවා. ඉතින් මෙහෙම මහනකොට නූල් දෙක සමානව වැදිලා තියෙන්න ඕනේ. එක නූලක්වත් වැඩිපුර වැදිලා තියෙන්න බෑ. මේ පැත්ත බලපුවම මෙහෙම හරියටම සමානව වැදිලා තියෙන්න ඕනේ. නැත්තම් අපිට පොකට් කට මහ ගන්න බෑ. එක පැත්තක් ඇද යනවා. මේ විදිහට හරියටම ගානටම තියෙන්න ඕනේ. ඒකලා අපි මේ පැත්ත හරවනවා. මේ පැත්ත හරවපුවම අපිට මේ විදිහට තියෙන්නේ. අඟල් භාගයකට මැහිලා තියෙනවා දෙපැත්තෙම සමානව නූල් වැදිලා තියෙනවා. ඉතින් අපි මේ කොටස මේ විදිහට මේ පැත්තේ වෙල්ට් එක අපි දෙපැත්තට මෙහෙම නමා ගන්නවා. මෙහෙම නමාගෙන අපි මේක මැද්දෙන් මෙහෙම කට් කරනවා. මේ විදිහට මෙහෙම අඟල් භාගයක් විතර ඉතිරි වෙන්න කට් කරනවා. කට් කරලා ඉතිරි වෙන අඟල් භාගය අපි මෙහෙම මේ නූල ළඟටම මෙහෙම කට් කර ගන්නවා. මේ විදිහට. එතකොට නූල කපා ගන්න බෑ. නූල කපා ගත්තොත් එහෙම පොකට් කට එතනින් ලෙහෙනවා. මේ පැත්තත් අපි මේ විදිහටම කට් කර ගන්නවා. දැන් අපි මේ වෙල්ට් එක මෙහෙම අල්ලලා අනිත් පැත්තට හරවනවා. මෙහෙම පොකට් කට අපි කපාගත්ත ස්ථානේ මෙහෙම ඇතුළට දානවා.
තුලට දාලා මෙන්න මේ විදිහට අපි මේ කොටස මෙහෙම පොකට් කට මේ දීව වගේ කොටස ඔහොම ඇදලා හොඳට අපි මෙතන ටැග් කරගන්නවා. මෙහෙම. එතකොට අනිත් පැත්තත් අපි මේ විදිහටම ඇදලා මෙහෙම කට් කරනවා. දැන් බලන්නකො ලස්සනට පොකට් කට තියෙනවා. හීනි මහත නැහැ. මේ කට දෙපැත්තෙන් ඇදලා මොකොත් නැහැ ගානට තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තෙන් කරන්නේ මේ කොටස අරගෙන අපි මේ පහළ තියෙන කොටස අරගෙන අපි මෙහෙම තියලා මෙහෙම අරගෙන මේකෙන් අපි මේක කවර් කරනවා. අර වෙල්ට් එකේ පේන කොටස මේකට හොඳට මෙහෙම හිර වෙන්න තියලා මෙහෙම අපි මේ පැත්තෙන් නූලක් මහගෙන යනවා. දැන් අපිට අර නූල පේන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක අරගෙන මේක පොකට් එකේ කන පිට පළුව අරගෙන අපි මේ පොකට් එක මේ විදිහට අරන් මේ පැත්තට තියනවා. මෙහෙම තියලා අපි මේක වටේ ඕලොක් මේ පැත්තත් අපි මහනකොට මෙහෙම කලිසම් පළුවේ හොඳ පිට පළුව මෙහෙම පැත්තකට අරගෙන පොකට් එක විතරක් මෙහෙම අල්ලලා අපි මහ ගන්නවා. දැන් අපි මේක හොඳට අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්තට හරවලා අපි මේකට අපි හොඳටම මෙහෙම අයිනෙන් යන්න අවුට්ලයින් එකක් මහ ගන්නවා. එතකොට දැන් මේකේ අපිට මේ පැත්ත ඕපන් නේ. ඒ හින්දා අපි කරන්නේ දැන් මේකේ මෙතන අපි අර උඩින් පොකට් එක තියලා මහගත්ත නූල් කොටස මෙහෙම ගලවනවා. ගලවගෙන අපි හොඳට මේකේ පොකට් කට මෙහෙම වැහෙන්න මෙහෙම තියාගන්නවා. වැහෙන්න තියලා අපි මෙතෙන් ඇඟිල්ල තියාගෙන මේක මේ පැත්තට ගන්නවා. මේක මේ පැත්තට අරගෙන පොකට් එක හොඳට ඔහොම ඇදලා එතනින් අපි අයිනෙන් යන්න මැස්මන්නවා. දැන් එතකොට මේ පැත්ත ඕපන් නැහැ. මේ පැත්ත තමයි අපිට පොකට් කටේ ඕපන් තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි, හරිම ලේසියි. ඔයත් මේ වගේ කට් පොකට් එක මහනවා නම් ඊට පස්සේ මේ විදිහ try කරලා බලන්න. ඇත්තටම ගොඩාක් ලේසියි. ළඟට අපි මේ කොටස මෙහෙම අල්ලලා මෙහෙම නූලක් මහ ගන්නවා.